වයසට යෑම පාලනය කර DNA සෛල තරුණ කරන භාවනාවේ විද්‍යාව. ඔබ දන්නවද සාමාන්‍යයෙන් මිනිස්සු විදිහට අපි කාලයත් සමගම වයසට යන එක සාමාන්‍ය දෙයක්. මේක ස්වභාව ධර්මයේ නීතියක් විදිහට තමයි අපි දකින්නේ. නමුත් ඔබ දැකලා ඇති සමහර මිනිස්සු ඉන්නවා වයසට වඩා වැඩියෙන් වයසට ගිහින් වගේ පේන්න තියෙනවා. මෙතන පුංචි ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ වයසට යෑම ගැන බටහිර විද්‍යාත්මක රාමුවක් යටතේ මේ DNA ආරක්ෂා කිරීම සහ භාවනාව කියන කරුණු දෙක එකතු කරලා සිද්ධ කරපු අපූරු පර්යේෂණයක් සිද්ධ වෙනවා. මේ ගැන වැඩිදුර විස්තර අද වීඩියෝෙන් අපි කතා කරමු. මේ පර්යේෂණයට මූලිකත්වය අරගෙන කටයුතු කරන මූලිකම විද්‍යාඥවරිය වන්නේ මහාචාර්ය එලිසබෙත් බ්ලැක්බර්න් කියන විද්‍යාඥවරිය. ඇය 2009 අවුරුද්දේ වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් සෑමිතාගය දිනාගත් අයෙක්. ඒවගේම ඇයත් සමග මේ පර්යේෂණයට කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අංශයේ ප්‍රධානියෙක් වුණු මහාචාර්ය එලිසා එපල් විද්‍යාඥවරියත් මූලිකත්වය අරගෙන කටයුතු කරනවා. එතකොට මොකක්ද මේ පර්යේෂණය සහ DNA අතර තියෙන මේ සම්බන්ධතාවය? අපේ ශරීරයේ තියෙන හැම සෛලයක් ඇතුළෙම DNA තියෙනවා. මේ DNA වල අග තියෙනවා ආරක්ෂිත වැස්මක්. විද්‍යාවිද අපි මේවට කියන්නේ ටෙලොමියර්ස් කියලා. හරියට අපේ සපත්තුවේ ලේස් එකක් ගැලවිලා යන්නේ නැති වෙන්න අගට දාලා තියෙන ප්ලාස්ටික් වැස්ම වගේ. අපි වයසට යද්දී මේ වැස්ම කොට වෙනවා. ඒත් භයානකම දේ තමයි අපි අධික මානසික ආතතියක් එහෙම නැත්නම් ස්ට්‍රෙස් එකකින් ඉන්නකොට මේ DNA වැස්ම ඉතා වේගයෙන් දිය වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඔබ මානසිකව වැටෙන වාරයක් පාසා ඔබේ සෛල වේගයෙන් වයසට යනවා වගේ දෙයක්. ඉතින් මේ පර්යේෂණය සිද්ධ කිරීම සඳහා මේ මහාචාර්යවරිය ඇතුළු කණ්ඩායම වයස අවුරුදු 20ත් 50ත් අතර දරුවන් සිටින කාන්තාවන් 58 දෙනෙක් තෝරා ගන්නවා. ඊට පස්සේ මේ 58 දෙනාව කණ්ඩායම් දෙකකට බෙදනවා. පළවෙනි කණ්ඩායම high stress caregivers මව්වරුන් 39 දෙනෙක්ගෙන් යුක්ත කණ්ඩායමක්. සරලවම මොවුන්ගේ දරුවන් නිදන්ගත රෝගාබාධ වලින් පෙළෙන්නන්. විශේෂයෙන්ම ඔටිසම් හෝ මොලේ ආබාධ වැනි දිගුකාලීන විශේෂ අවධානයක් අවශ්‍ය වන දරුවන් සිටින මව්වරුන්. සාමාන්‍යයෙන් මොවුන් දිනකට පැය ගණනාවක් තමන්ගේ දරුවන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් වෙහෙසෙන සමහර විට තමන් ගැනවත් හිතන්න කාලයක් නොමැති අධික මානසික සහ ශාරීරික වෙහෙසක් දරන පිරිසක්. මේ විදිහට මොවුන් සාමාන්‍යයෙන් වසර 7ක විතර කාලයක් තිස්සේ මේ අසීරු සත්කාර සේවයේ නිරත වී සිටිය අය. දෙවැනි කණ්ඩායම පාලක කණ්ඩායම එහෙම නැත්නම් කන්ට්‍රෝල් ගෲප් එක. මේ සඳහා ඉතිරි මව්වරුන් 19 දෙනාගෙන් යුක්ත කණ්ඩායම ඇතුළත් වෙනවා. මොවුන් සාමාන්‍යයෙන් නිරෝගී දරුවන් සිටින මව්වරුන්. මොවුන්ට සාමාන්‍ය දෛනික කාර්ය බහුලත්වයක් තිබුණත් අර මව්වරුන් මුහුණ දෙන ආකාරයේ අර ජීවිතය හා මරණය අතර සටන් කරන හෝ දැඩි මානසික පීඩනයක් ගෙන දෙන අර්බුද තිබුණේ නැහැ. මේ පර්යේෂණයේ මූලික පියවර විදිහට මේ විද්‍යාඥවරියන් මව්වරුන් 58 දෙනාගෙම DNA දක්ත පරීක්ෂා කිරීමේදී විශේෂයෙන් කරුණු 3ක් නිරීක්ෂණය කළා. අංක 1 ආතතියේ බලපෑම. දරුවා වෙනුවෙන් කැප කරන කාලය වැඩි වෙන තරමට ඒ මවගේ DNA වල තියෙන ටෙලෝමියර්ස් එහෙම නැත්නම් ආරක්ෂිත වැස්ම කෙටි වෙන බව හොයාගත්තා. අංක 2 සෛලීය වයස. අධික අතතියෙන් සිටි මව්වරුන්ගේ සෛලවල වයස ඔවුන්ගේ සැබෑ වයසට වඩා අවුරුදු 9 ඉඳලා 17 දක්වා වයසට ගිහිල්ලා තියෙන බව පෙනී ගියා. උදාහරණයකට අවුරුදු 30ක මවකගේ DNA පරීක්ෂා කිරීමේදී ඇගේ සෛලීය වයස අවුරුදු 45ක කාන්තාවක් මට්ටමට වගේ පිරිහිලා තිබුණා. අංක 3 ප්‍රතිශක්තිය. මේ 58 දෙනා අතරින් ආතතිය වැඩිම මව්වරුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉතා දුර්වල මට්ටමක පැවතුණා. මේ පර්යේෂණයේ දෙවනි පියවර විදිහට මේ දත්ත රැස් කරගත්තට පස්සේ මේ විදිහේ දෙයක් මේ පර්යේෂකීන් කණ්ඩායම සිද්ධ කරනවා. ඒ මම මුලින් සඳහන් කරපු 39 දෙනාගෙන් යුක්ත කණ්ඩායමට විනාඩි 12ක කීර්තන් ක්‍රියා කියන පුරාණ යෝග සම්ප්‍රදායෙන් එන සරල භාවනා ක්‍රමයක් සති 8ක් පුරාවට දිනපතා කිරීමට උපදෙස් ලබා දෙනවා. ඒ අතර මේ පාලක කණ්ඩායමේ 19 දෙනාට නිශ්චලව හිඳගෙන විනාඩි 12ක කාලයක් සංගීතයක් ශ්‍රවණය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසුවා. සති 8කට පස්සේ මේ විදිහේ වෙනස්කම් සිද්ධ වෙලා තිබුණා. මේ භාවනාව පුහුණු කරලා සති 8කට පස්සේ
මේ පුහුණු කරපු කණ්ඩායමේ සිරුරේ කියන එන්සයිමය 43%කින් ඉහළ ගියා. මේ එන්සයිමය කරන්නේ මොකක්ද දන්නවද? අර දිය වෙලා ගිය DNA වැස්ම නැවත අලුත් කරන එකයි. ඇත්තටම භාවනාව නිසා මොකක්ද මේ වුනේ? සාමාන්‍යයෙන් අපි භාවනා කරනකොට මොලේ ආතතිය පාලනය කරන ඇමිග්ඩලා කොටස සංසුන් වෙනවා. එවිට සිරුරෙන් පිටවෙන කෝටිසෝල් කියන ආතති හෝමෝනය අඩු වෙනවා. මේ හෝමෝනය තමයි DNA වල ලොකුම සතුරා. ඔබ දිනකට විනාඩි 12ක් 15ක් වගේ නිශ්ශබ්දව ඔබේ සිත ගැන අවධානයෙන් ඉන්නවා නම් ඔබ සැබවින්ම කරන්නේ DNA වලට පොඩි සර්විස් එකක් දෙන එකයි. මේ ආගමික විශ්වාසයකින් ඔබට කිය ජීව විද්‍යාත්මක යථාර්ථයක්. දවසකට පුංචි විනාඩි 12ක් සමග සති 8ක් පුරාවට කරන මේ භාවනා ක්‍රියාකාරකමක් ඔස්සේ අපේ ශරීරයට මේ තරම් විශාල බලපෑමක් කරන්න පුළුවන්ද? මේ ගැන ඔබේ අදහස මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න. ඔබත් සීමාකාරී මනසේ අසීමාන්තික පැතිකට සොයා යන ගමනට එක් වෙන්න කැමති නම් පහළ සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා අපිත් සමග එකතු වෙන්න.